ඔන්න සතියක විරාමයකට පසුව මාගේ කෑම වීඩියෝ එකක් අරගෙන ආවා. අපි දැන් යන්නේ මං කොහොමද සෙනසුරාදා දවසක පැටිස් හැදුවේ කියලා බලන්නයි. අපිට ඕන වෙන්නේ කිරාගත්ත පාන් පිටි. එතකොට මම ගත්තා බටර්. මේක තමයි මං ගත්ත බ්‍රෑන්ඩ් එක. ඒක කාමර උෂ්ණත්වයේ එළියේ තිබ්බා අර අල්ලනකොට මික් වෙන විදිහට. මට හොඳ රෙසිපි එකක් හම්බ වුණා. ඉතින් මං ඒකේ විදිහටම තමයි කිරලා මැනලා ගත්තේ. මම ඔයගලන්ට දාන්නම් ඒක ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් නම් බලන්න මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අර මං කිව්වා වගේ ගොඩාක් තදත් නැති ගොඩාක් දිය වෙලත් නැති විදිහට තමයි මෙන්න මේ වගේ බටර් එක තියෙන්න ඕනේ. මං ඉස්සෙල්ලා අර ඔයගොල්ලෝ දැක්කද ස්කේල් එක කොහොමද හදාගත්තේ කියලා. මං නෝමලි කරන්නේ ඒක බිඳුවට හදලා ඊට පස්සේ මගේ භාජනයේ තියලා ආපහු බිඳුවට හදලා ඊට පස්සේ තමයි මගේ පිටි දාගන්නේ. ඒක කරන සාමාන්‍ය විදිහට දන්නේ නැහැ. මං එහෙම තමයි කරන්නේ. ඒක හරියටම හරිනවා සහ ඉතින් ලේසි. ඊට පස්සේ ඔන්න ඔය වගේ ආයි බිඳුවට හදලා ඒ කියන ග්‍රෑම්ස් ටික දාගෙන යනවා. දැක්කනේ බටර් වල ගානට තිබුණා. හරියට චීස් කෑල්ල වගේ කැපිලා ලස්සනට ආවා. ඊට පස්සේ ලුණු දාගත්තා. බටර් එකත් සෝල්ටඩ් තමයි. ඒ වුණාට ඉතින් ඒ ගාන මදි අපිට. මගේ රෙසිපි එකේ තිබිච්ච ලුණු ප්‍රමාණය මට මතක නැහැ. මම ඒක දාන්නම් කිව්වානේ. ඒ විදිහට තමයි මම දැම්මේ. ඇත්තටම නියමෙටම ආවා. ඊට පස්සේ වතුර ටික එකතු කරා. ඒ ටික හොඳට මූලියක් වගේ වෙනකන් හොඳට අතින් මං ඇනුවා. මේ බලන්නකෝ මේ වගේ අතේ ඇලෙන්නේ නැති වෙන්න ලස්සනට මේක හනා ගන්න පුළුවන්. මොකද බටර්නේ අපි කියන ගාන වලට හරියටම දැම්මහම නියමම පදමට එනවා. දැක්කනේ? අන්න ඒ වගේ චූටි පුෂ් එකක් දුන්නාම ඇතුළට යන විදිහට සොෆ්ට් විදිහට ෂෝයි සොෆ්ට් ඩෝ එකක් අපිට හම්බ වෙනවා. අපි හොඳට ඇනුවොත්. ඊට පස්සේ අපි ආව තියනවා රෙස්ට් කරන්න ටික වෙලාවක් වහලා. ඉතින් අමතක කරන්න එපා ළමයි පැන්ට්‍රි টොප් එක හොඳට ක්ලීන් කරගන්න. පිටි ගල් වුණොත් පස්සේ ක්ලීන් කරන්න බෑ. හරි. ඊළඟට තමයි රසම කොටස. අපි හදාගන්න යන්නේ අපේ මොකක්ද ඒකට කියන්නේ? ෆිලිං එක. පැටිස් එකේ රස තියෙන ෆිලිං එකෙන් මං ගම්මිරිස් ටිකක් කොටා ගත්තා චුට්ටක් සැරට හදාගන්න කියලා. මං ෆිලිං එකට දැම්මේ මේ වගේ ගාලික් පවුඩර් එකයි සිනමන් පවුඩර් එකයි. දැන් අපි ඒවා කෑලි හැපුණාම අපහු අයින් කරන්න ඕනේ. ඒ වගේ කනකොට කරදරයිනේ. ඒ නිසා මගේ තව ඒ වගේ තියෙන අනියන් පවුඩර් එකකුත්. ඔය සීසනින් වැඩවලට මේ වගේ ෆිලිංස් හදන වැඩවලට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ පවුඩර් එක. අපි මාළු දාලානේ තිබුණේ. දැන් ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ තම්බගෙන පොඩි කරගත්ත අල එක. ඒකට ගම්මිරිස්, ලුණු, තව මම මිරිස් කෑලි දැම්මා. ඒ ටික ඔක්කොම දාලා මෙන්න මේක තමයි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක. අපි දෙහි චුට්ටක් අන්තිමට දාන්න ඕනේ. එතකොට තමයි රස. ඔන්න දැන් ආපහු පිටි මෝලියව ගන්න වෙලාව හරි. එයා මේ වෙද්දි හොඳට සොෆ්ට් එකට තිබ්බා. ඕක නිකන් රොටි එනුවාම නිකන් තියෙන්නේ පොල් කෑලි වගේ. අනිත් වගේ සුදු පාට පැචස් ටිකක් පේනවා. ඒ උනාට බලන්නකෝ දැන් මම ඊළඟට රෝල් කරන්න ගත්තාම මාරම ෆර්ම්ලි රෝල් වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් රෝලින් පින් එකක් නැත්තම් පිරිසිදු බෝතලයකින් හරි වීදුරු එහෙම කැමති විදිහකට රෝල් කරගන්න. අතින් උනත් පුළුවන්. මම ඉතින් රෝලින් පින් එකක් යූස් කරා. එතකොට මට ගානට ලෙවල් එකට කරගන්න පුළුවන් හින්දා.
තියෙන්නේ ලස්සන්ට ඉරෙන්නේ නැති වෙන්න, පොඩි වෙන්නේ නැති වෙන්න. පොඩි වෙන්නේ නැහැ නේ කොහොමද ඉතින්? ගෝදම්බ රොටිය වගේ ලස්සනට ආවා. ලෙන්සු වගේ ලස්සනට රෝල් කරලා තුනී කරලා ගත්තා. ඊළඟට තියෙන්නේ මං ආසම වැඩේ මේකේ රවුම් කපන එක. ෆස්ට් ටයිම් රවුම් කපන එක තමයි මං ආස. මොකද ඊට පස්සේ ආපහු ඉතුරු වෙන ටික ගුලි කරලා ආපහු රෝල් කරලා ඒක කම්මැලි. ඒකට මම කුකි කට එකක් ගත්තේ මගේ. ඕගලන්ට ඕනම් පුළුවන් ගන්න බෝතල් මූඩි ජෑම් මූඩියක් වගේ අන්න ඒ වගේ එකක් උනත් ගන්න පුළුවන්. ඕක තමයි ඉතින් කරන්නේ සංසාර චක්‍රය වගේ හදනවා, තලනවා, කඩනවා, අරවුම් කපනවා, ආයි ගුලි කරනවා. ඔය විදිහට කළා නැත්තර නැති වෙනකන් වගේ රවුම් කපලා ඉවර කරගන්නවා. දැන් තියෙන්නේ අවසන් අදියරට කලින් අදියර. දැන් අපි මේ කපාගත්ත රවුම් ටික තියෙනවනේ. රවුම් ටික එකකින් එකට අරගෙන චුට්ටක් වටේ පොඩ්ඩක් ෆ්ලැට් කරලා වගේ අර නවා ගන්න පුළුවන් මැහුම් වාසියක් වගේ තියන්න හදලා ෆිලිං එක පොඩ්ඩක් දාලා නවා ගන්නවා කියලා හිතනකොටම මට හිතුණා ඒ නවනකොට අතේ ගෑවෙනවා චුට්ටක් හරි ෆිලිං එක. ඒ නිසා මොකද අර අතින් හදනවනේ. ඉතින් ඒ නිසා ඉස්සලම කරන්න ඕනේ රවුම් ටිකට ෆිලිං එක දාගෙන යන් කියලා. හරි. දැන් ඉන්නේ අවසන් අදියරේ. දැන් අපි මේවා නවාගෙන යන්නයි හදන්නේ. Let's go! හරි දැන් අමාරු වැඩ ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ ජොලිම වැඩේ කරන්න. තාච්චියක් තියලා නැත්නම් මොන හරි සෝස් පෑන් එකක් හරි මොකක් හරි ගැඹුරක් තියෙන දෙයක් තියලා ලිපේ රත් උනාම තෙල් ටිකක් දාලත් මදි. චුට්ටක් ඉතින් දාන්න වෙනව නැත්නම් ඉතින් ෆ්‍රයි වෙන්නේ නැහනේ හොඳට. දාලා රත් උනාම අපිට තියෙන්නේ එකින් එක මේවා ලස්සනට බැදගන්න රන්වන් පාටින්. ඒක නෙමෙයිනේ ජොලිම වැඩේ. මට අමතක වුණානේ. පැටිස් එකට ගෑරුප්පෙන් අනින එකනේ ජොලිම වැඩේ. ඒක තමයි මේ කරන්නේ. බැදගන්න අපිට දැන් කල් තියනවා තෙල් එක රත් වෙන්න ඕනේනේ. එතකන් ලස්සනට ගෑරුප්පෙන් සීල් කරගන්න කොන් ටික. ඉන්න එකත් හයි ස්පීඩ් දාලා පෙන්නන්නම්. දැන් තියෙන්නේ තෙල් රත් වුණාද කියලා බලන්න. මං චූටි පිටි කෑල්ලක් දාලා බැලුවා. all good. දැන් අපි මේක හිමීට අඩු ගින්දරේ ෆ්‍රයි කරගන්න ඕනේ. කර කරගන්න එපා. ලස්සනට හිමීට බැදගන්නයි තියෙන්නේ. මෙන්න මේ වගේ කලර් එක තමයි ගාන. මේ ගානට වුණාම ඇති පැදිලා. මොකද දැන් අපි මේක බෑවහමත් එතනදී චුට්ටක් වෙලා මේක එයාම ඔටෝ ෆ්‍රයි කරගන්නවනේ. ඒ හීට් එකට. ඒ නිසා ඇති. මොකද නැත්තම් කර වුණොත් එහෙම මේ හයිය වෙනවා. එතකොට නිකන් එහෙම ඉතින් අර එතකොට අර කර පැටිස් එක නෙමෙයි නිකන් අර දත් කැඩෙන වගේ එකක් වෙනවා. මේ තමයි මගේ ෆයිනල් පැටිසානන්දලා ටික. මේ තින්නේ ගානට බැදලා රන්වන් පාටයි. හරිම රසයි. ෆිලිං එක ටිකක් සැරයි. මං ආසේ විදිහට වීඩියෝ එක මෙච්චරලා බැලුවනම් thank you so much. like කරන්න, share කරන්න, comment කරන්න. please do subscribe. මං ආයෙත් එන්නම්.